ලස්සන ළමයි ටික. ඉතින් ඔයාලා කොහොමද ඔයාගේ බබා එන්න කලින් කාමරේ ලස්සන කරේ? මට හිතුණා මගේ අතින්ම ලස්සන චිත්‍ර ටිකක් අඳින්න. ඉස්සෙල්ලාම මට හිතුනේ හස්බන්ඩ්ගේ අක්කර කියලා ලස්සන චිත්‍ර ටිකක් ඇඳගන්න. ඉතින් ඒ වුණත් මට හිතුණා මේක මම ඇඳනනම් හොඳයි කියලාත් හිතුණා. බැරි කමකුත් නැති නිසා මම අඳින්න හිතුවා. හස්බන්ඩ්ගේ අක්කට මට වඩා ගොඩාක් ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්. ඉතින් එයාටත් වෙලා නැති වෙයි. එයාට නම් කොහොමද බබා වෙනුම් වෙලා නැති වෙන්නේ නැහැ. ඒ වුණත් මම හිතුවා මම ඇඳත් හොඳයි කියලා. මොකද මං ගෙදරට එලා නිකන් ඉන්න නිසා මේ දවස් ටිකේ නිකන් ඉන්න නිසා මම ඇඳත් හොඳයි කියලා හිතලා ඒ වගේම ආසාවෙන් හිටියේ. මෙන්න මේ ටික ගෙනල්ලා චිත්‍ර ටික අඳින්න පටන් ගන්නකම් ආසාවෙන් හිටියේ. කොහොමද දවසක් දෙකක් ඉවර වෙන්න කලින් මම මේ චිත්‍ර ටික ඇඳලා පාට කරලත් ඉවර වුණා. මොකද ඒ තරම් මට ඉවසිල්ලක් නැතිකමක් තිබ්බේ මේකේ ෆයිනල් ලුක් එක මොන වගේද කියලා බලා ගන්න. ඉතින් මේ චිත්‍ර ටික අඳින්න ඕන හැම දෙයක්ම ආය අමුතුවෙන් මුල ඉඳන් ගත්ත පැන්සලේ දැම්ම. මොකද මෙහි ගෙදර ඒ කිසි දෙයක් නැහැ, තිබ්බේ නැහැ. කලින් නම් මං ගාව තිබ්බා ඔය ඉතින් ටීචර්ස් ට්‍රේනින් එකට ගෙන ආපු මේ එක සුම්බුන් වගේක්. මේ දැන් ඒවා කොහෙද කියලා නැහැ. ඉතින් මේ අනික මේ ඇක්‍රලික් පේන්ට් අපිට ඕනේ කැන්වස් බෝඩ් එකේ පේන්ට් කරන්න. ඇක්‍රලික් පේන්ට් ඕන නිසා ඉතින් මම ඉස්සර රෙසින් ගත්තා මාස්ටර් කලර්ස් කියලා පෙටාවල තියෙන තැනකින්. ඉතින් එතනින් තමයි මේ කැන්වස් බෝඩ් මේ හැම එකම ගත්තේ. කැන්වස් බෝඩ් එකක් මම හිතන්නේ එකක් 550ක් වගේ තමයි උනේ. ඉතින් අපි 3ක් ගන්න කියලා හිතුවා. ඉස්සෙල්ලාම 4ක් ගන්නවා කියලා හිතුවා. ඒත් 4ක් වැඩි වෙයි කියලාත් හිතලා ඊට පස්සේ 3ක් ගත්තා. ඊපස්සේ දැන් මේ හස්බන්ඩ් ආයේ කියනවා තව 3ක් ගෙනල්ලා 6ක් විතර ගහමුලු. මම කොහොනේ නෑ වැඩි ඕනේ නැහැ. මට මෙච්චරක් කරන්න පුළුවන්. මම මෙච්චරක් කරන්නම් කියලා දැන් කියලා ෂේප් කරන් ඉන්නේ. ඉතින් මේ ඔක්කොටම ගියේ මං හිතන්නේ 3400ක් වගේ බඩු ඔක්කොටම ගියේ. ඉතින් මම දන්නේ නැහැ කොහොමද මේවා ඔන්ලයින් ඕඩර් කරලා හරි කාගෙන් හරි ගන්නව නම් කොහොමද ප්‍රයිස් වෙන්නේ කියලා. ඉතින් කාගෙන් ගත්තත් මට නම් මේක කෝටියක් වටිනවා. මොකද මම ආදරෙන් මගේ බබාට මගේ පෙන්චට මම ආදරෙන් තමයි මෙන්න මේ චිත්‍ර සේරම ඇන්දේ. ඉතින් හස්බන්ඩ් නම් පොඩ්ඩක්වත් චිත්‍ර අඳින්න තියා මේ එයා දන්නේ නැහැ කියනවා. දන්නේ නැහැ කියනවා වගේ මම දන්නවා එයා දන්නේ එයාට කරන්න බෑ කියලා. මොකද එයාට චිත්‍රයක් අත හරියට ලොකුවට ඇඳගන්න බෑ. සාමාන්‍යයෙන් පුළුවන්. ඉතින් මටත් බෑ. මටත් ලොකුවට බෑ. ඉතින් තාත්තගේ හැකියාව චුට්ටක් හරි තියනවා කියලා හිතනවා. ඉතින් ආසයි බබාගේ සීයාගේ හැකියාව බබාටත් තියෙනවා නම් අපි තාත්තට ලස්සන චිත්‍ර අදින්න පුළුවන් කියලා කට්ටිය කියනවා. ඉතින් මං ලොකුවට දැකලා නැහැ තාත්තා ලොකුවට චිත්‍ර අදිනවා. ඒ කියන්නේ පොඩි කාලේ නම් ලස්සන ඔය මේ ඇක්ට්‍රස්ලාගේ හැම චිත්‍ර අදිනවා දැකලා තියෙනවා. ලොකු මතකයක් නැහැ. මේ ඉතින් මං හිතන් ඉන්නවා මේ තාත්තා නිසා තමයි ටිකක් හරි මෙහෙම හරි පැන්සලක් කොලව ගන්න පුළුවන් කියලා. මේ මම මේ චිත්‍ර අඳිනකොට මට හම්බ වෙච්ච කෑම එකක් එයා රස විඳිනවා. මම කාලේ ඉවර වෙලා ඊටු ටික එයා රස විඳිනවා. චිත්‍රේ කොහොම ඇඳත් මට අවුල් යන්නේ පාට කරද්දි තමයි. බලමු ඉතින් ඇඳලා ඉවර වෙලා කොහොමද කියලා. මට ඉතින් මේක අඳින එකේ ඉඳන් වීඩියෝස් ගන්න බෑ. මොකද මං අඳින්නේ ෆෝන් එකෙන් බලාගෙන. එහෙම වුණාම චුට්ටක් අවුල්. ඉතින් චුට්ට හිමින් අඳින්න ගත්තා. ඉතින් ඇඳලා ඉවර වුණා පින්තූර දෙකක් එක රැයකින් ඇඳලා ඉවර වුණා. එක රැයකින් කියන්නේ පළවෙනි දවසේ පින්තූර දෙකක් ඇඳලා ඊළඟ දවසේ එක පින්තූරයක් ඇඳා. ඊට පස්සේ දෙවෙනි දවසේම ඔක්කොම ටික පාට කරලත් ඉවර වුණා. ඉස්සෙල්ලාම හිතන් හිටියේ වෙනම තීම් එකක්. අපි හිතන් හිටියේ ස්ටිච්ලා වඳිනවා එහෙම කියලා. ඊට පස්සේ මේ හස්බන්ඩ් ගොඩාක් කැමති ලයන් කින් ෆිල්ම් එකට. ඉතින් මේකට කැමති සිම්බාට ගොඩාක් කැමති. ඉතින් මේ අපි කතා වෙලා මාත් ටිකක් ආසයි. ටිකක් විතර ආසයි. ඉතින් මේවයි මේ Pinterest එකකින් ෆොටෝස් බලද්දි එහෙම ලස්සනයි අමුතු ගතියක් තියෙනවා කියලා හිතුණ නිසාම මේ තුන තෝරගත්ත. මේ පින්තූර තුන තෝරගත්ත මං අඳින්න. ඉතින් මේ ටික පාට කරනවා. පාට කරන වැඩේ තමයි මට ටිකක් අවුල් යන්නේ. පාටත් ටිකක් හදා ගන්න උනා. මොකද ඕන පාටම ගන්න හම්බුනේ නැහැ. ඉතින් පාට මික්ස් කරලා පාට ටික චුට්ටක් විතර ෂේප් වෙන විදිහට හදාගත්තා. මේ වගේ කාටුන් පින්තූර අදින්න පුළුවන් වුණාට මිනිසුන් අදින්න නම් මට සෑහෙන අමාරුයි. මේ වගේ දේවල් නම් ටිකක් යාන්තමින් කරගන්න පුළුවන්. ඉතින් මම ඒක දන්න නිසාම තමයි මම මේ වැඩේ කරන්න පටන් ගත්තේ. ඒ වුණාට මේ හස්බන්ඩ්ට ලොකු විශ්වාසයක් තිබුණේ මං ගැන. දැන් යා වීඩියෝ එක බලද්දි දැන් මම මේ කියන එකත් අහනවානේ. ඇත්තටම යාට ලොකු විශ්වාසයක් තිබුණේ. එයා හැමතිස්සෙම පුළුවන් ද කරන්න. පුළුවන්ද? මේ නැත්තම් අපි ගන්න තැන තියෙනවා. ඔන්න ඔහොම දේවල් කිව්වා. නැත්නම් නෑ. මොකද එයා කලින් දැකලා නෑනේ මේ මම මේ වගේ ඒවා කරනවා. මාත් ඇත්තම කලින් මේ වගේ ලොකුවට කරලා නැහැ. පොඩි ඒවා කරලා තියෙනවා. ඉතින් මේ ටීචර්ස් ට්‍රේනින් එකෙන් ඉගෙන ගත්ත දේවල් වලින් චුට්ටක් විතර මේකට දාලා පින් දෙනවා. ටීචර්ස් ට්‍රේනින් එකේදී ලුක්ෂ ටීචර්ටයි කසන් සර්ටයි. ඉතින් සාමාන්‍යයෙන් දෙයක් ඉගෙන ගත්තේ චිත්‍ර ගැන. එහෙන් තමයි ඉතින් ඉස්කෝලේ යන කාලේ ඉතින් එහෙම ලොකුවට චිත්‍ර පස්සේ ගියේ නැහැනේ. කරේ ඩ්‍රාමානේ.
පස්සේ ගියේ නැහැ. අනේ මන්ද සාමාන්‍යයෙන් දෙයක් ඉගෙන ගත්තේ ටීචර්ස් ට්‍රේනින් එකට ගියාම හැමදේම ඉගෙන ගත්තේ. ඩාන්සින් කරන්න පවා ඉගෙන ගත්තේ. ඒ කියන්නේ බය නැතුව ඩාන්ස් කරන්න පවා ඉගෙන ගත්තේ ටීචර්ස් ට්‍රේනින් එකට ගියාට පස්සේ. ඉතින් ඇත්තටම ළමා අධ්‍යාපන පදනමට මම ගොඩක් ආදරෙයි සහ මම ගොඩාක් ඒ කියන්නේ පින් දෙනවා. මොකද මේ මගේ බබාව මම කොහොමද හදන්න ඕනි කියන දැනුම මම මූලික දැනුම මම එතනින් අරගෙන ඉවරයි දැනටම. කට්ටිය අහලා තිබුණ මම කෝස් එක කරේ කොහෙද කියලා පාඨමාලාව හැදෑරුවේ කොහෙන්ද කියලා. ඉතින් මම පාඨමාලාව හැදෑරුවේ ජාතික ළමා අධ්‍යාපන පදනමෙන්. ඒ කියන්නේ MSF ටීචර්ස් ට්‍රේනින් කොලෙජ් එකෙන් තමයි මම නර්සරි ටීචින් ඩිප්ලෝමා එක ගත්තේ. ඉතින් එතනින් ඉගෙන ගත්ත දේවල් ඇත්තමයි කියලා නිම කරන්න බෑ. ගොඩක් දේවල් ඉගෙන ගත්තා වගේම ගොඩක් දේවල් වලට හුරු වුණා. ඇත්තටම සමහර අය කියනවා ඉතින් අමාරුයි කරන්න අමාරුයි අවුරුද්ද ඇදන් යන්න අමාරුයි. අවුරුද්දක් වගේ කාලයක් තමයි ඩිප්ලෝමා එක තියෙන්නේ. ඉතින් වටින දේවල් ගොඩක් ගන්න පුළුවන්. ඒ කියන්නේ තියක් විදිහට කරන් යන්න ගන්න අත්දැකීම විතරක් නෙමෙයි තමන්ගේ ජීවිතේටත් ගොඩාක් අත්දැකීම් ගන්න පුළුවන්. මොකද දැන් මම ඒ ගත්තු අත්දැකීම් වලින් ප්‍රයෝජනයක් ගන්නවා කියලා හිතනවා. මොකද මම ඊට කලින් මෙහෙම දේවල් කරපු කෙනෙක් නෙමෙයි. ඉතින් බබා එන්න තියෙන්නේ තව සති 10ක් වගේ කාලයක්. ඉතින් මට ඇත්තටම හිතා ගන්න බෑ අපි සති 5ේදී තමයි බබා ඉන්නවා කියලා දැනගත්තේ. බබව දැක්කේ ස්කෑන් එක කළේ ඒ ඔක්කොම ඉතින් ඉක්මනටම කාලේ ගෙවිලා ගියා. තව සති 10යි අපිට තියෙන්නේ කියන තැනට වෙනකම්ම කාලේ ගෙවිලා ගිහිල්ලා තියෙන්නේ. ඇත්තමයි අපි දැන් ලෑස්ති වෙනවා ඉවරයක් නැහැ. බබ්බා වෙනුවෙන් කරන්න තියෙන ඔක්කොම දැන් කරන ගමන් ඉන්නේ. ඒ කියන්නේ හරි අමුතු හැඟීමක් දැන් තියෙන්නේ. චුටි බයකුත් තියෙනවා නැත්තෙමත් නෑ. ඒ වුණාට දැන් ඕනේ බබාව පරිස්සමට ලෝකෙට ගේන්න තමයි ඕනේ. ඉතින් මන් දන්නේ අනිත් අයගේ හැඟීම කොහොමද කියලා. මං හිතන්නේ අනිත් අයටත් එහෙම හැඟීමක් වෙන්න ඇති තියෙන්නේ. මට නම් අමුතුම හැඟීමක් තියෙන. මට තාමත් හිතා ගන්න බෑ මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා හිතා ගන්න බැරුව තමයි ඉන්නේ. ඉතින් හරි ඒ කියන්නේ මේ ගත කරන කාර්යය හරි ලස්සන කාලයක් වගේ තමයි මට දැනෙන්නේ. මොකද අර හරි වෙනස් හරි අමුතුයි. ඒක විඳින්න ඕනේ අත්දැකීමක්. ඉතින් මම හරි වාසනාවන්තයි. ඉතින් මගේ පැංචා මගේ ළඟට එන්න තව සති 10යි තියෙන්නේ. අපේ ළඟට එන්න තව සති 10යි තියෙන්නේ. අපේ පැංචා දැන් නැත්තම් තරහ වෙද්ද දන්නේ මේ ඉතින් හරි ආසාවෙන් බලන් ඉන්නවා. ඉතින් එයා එනකන් මම ඒත් අයියරි කිව්වේ හස්බන්ඩ් කිව්වේ දැන් ඇවිල්ලා ලොකු වෙලා දැන් අපි කරපු මේ වීඩියෝස් බලද්දි අපිට බණේද දන්නේ මේ මොනවද මේ කරලා තියෙන්නේ කියලා. බණේද දන්නේ ඒක හරි බොලද වගේ තේරෙයිද දන්නේ. එයාට බොලදයි මේ අම්මයි තාත්තයි හරි බොලදයි කියලා හිතෙයිද දන්නෙත් නැහැ කියලා. මේ ඒ වුණත් ඉතින් කොහොම හිතෙයිද දන්නේ. සමහර විට හිතේ අම්මෝ මගේ අම්මයි තාත්තයි මට කොච්චර ආදරේද කියලාත් හිතේ. කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් හරි ආසාවෙන් බලන් ඉන්නවා එයා එනකන්. මේ ලස්සන ඉතින් මට මෙච්චර හැකියාවක් තියෙනවද කියලාවත් හිතාගන්න බෑ. ලස්සනට පේනවා. හැබැයි මට ලස්සනට පේනවා. මගේ ඇස් දෙක ලස්සනට පේනවා. එයාලට කොහොමද පේනවද දන්නේ නැහැ. ඉතින් කමෙන්ට් එකේ දාන්න ලස්සනයිද කැතයිද කියලා. ඉතින් අපේ චූටි අනුහස්ගේ කාමරේ ලස්සන කරන්න තමයි මම මේ චිත්‍ර ටික ඇන්දේ. අපේ චූටි අනුහස්ගේ කාමරේ ඉතින් කොහොම එයිද කියලා අපි බලමු. දැන් පේන්ට් ගෙන්න ඕනේ. ගෙනල්ලා දැන් රූම් එක හදන්න ඕනේ. ඒකෙනුත් ලස්සන වීඩියෝ එකක් කරන් එන්නම්. එහෙනම් එච්චරයි බයි. Thank you for watching.